එදා 899 කොකාකෝලලා තමන්ගේ ප්‍රොඩක්ට් එක එළියට දානවා. මේ එළියට දැම්මම කාලයක් යනකොට මේකට කැමති පිරිසක් වගේම මෙන්න මේ ප්‍රොඩක්ට් එකට අකමැති පිරිසක් ලෝකයේ මිහිවින් පවතිනවා. නමුත් කොකාකෝලා කම්පැනි බලනවා තමන්ගේ ව්‍යාපාරයට එන පාරිභෝගිකයන් නැවත කොකාකෝලා එකක් අරගන්නේ නැතුව එළියට ගියොත් මොකද වෙන්නේ? මෙන්න මේ නිසා මෙයාලා හොඳට කල්පනා කරලා තීරණයක් ගන්නවා. මොකද්ද තීරණය? මෙයාලා එළි දක්වනවා මෙන්න මේ වගේ තවත් ප්‍රොඩක්ට් කිහිපයක් මෙයාලා කියනවා එම පාරිභෝගිකයන් ආයිත් හැරිලා යනවා නම් අරන් යන්න ඕන අපි හදන ප්‍රොඩක්ට් එකක්. මොකද මෙයාලා එළියට දැම්මේ? මෙයාලා හැදුවා ඔයාලා හැමෝම දන්න ස්ප්‍රයිට්, ෆැන්ටා, මීට් මේඩ් වගේ දේවල්. කාලයක් යනකොට මිනිස්සුන්ට ප්‍රශ්නයක් එනවා දියවැඩියාව. එහෙනම් මේකටත් විසඳුමක් වශයෙන් මෙයාලා කියනවා මෙයාලගේ කොකාකෝලා මොනවා කියලාද? ඩයට් කොක්. හේතුව තමයි පාරිභෝගිකයා. කොකාකෝලා හැමදාම දන්නවා තමන්ගේ පාරිභෝගිකයන්ව තෘප්තිමත් කරන්න නැතුව පාරිභෝගික තෘප්තිය ඉහළ දාන්නේ නැතුව මේ වෙළඳ පොලේ ඉන්න බෑ කියලා. ඒක නිසා හැමදාමත් කොකාකෝලා මේ වෙළඳ පොලේ අංක 1ට ඉන්නවා කෝක් වෙළඳ පොලේ. මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න විරාජ් කුදුල්ගේ YouTube channel එක subscribe කරන්න.